මේක රහයි. මේකත් රහයි. This is magical sky. Hello, welcome to Get Me Vlogs. අද අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද? උමන්දාවේ. උමන්දාවට ඇවිල්ලා ඉන්නේ. අපි අතුරට ගිහින් බලමු. ඔන්න ඉතින් කිව්වා වගේම අපි උමන්දාවේ තමයි ඇවිල්ලා ඉන්නේ අද. හරිම ලස්සන පන්සලක්. මොකද ඒකේ ලස්සන වැඩි දියුණු කරගන්නත් එක්කම එතන රූල්ස් තියෙනවා. අපි මේ කොලයක් කියන්නේ ගහක කොලයක් කැඩුවොත් මොනවා හරි ගෙඩියක් කඩාගත්තොත් එහෙම අනිවාර්යෙන් දඩයක් 5000ක් ගහනවා යාලා කවුරු හරි දැක්කොත් එහෙම. ඒකෙන්ද ඒ වගේ වැඩ නොකර කුණු දාන්න නැතුව මේ වගේ තැනකට ගිහින් එතන තියෙන සුන්දරත්වය බලලා එන්න පුළුවන්. හරිම ලස්සන එහෙන අමුතු ලස්සනක් තියෙන පන්සලක්. අනිවාර්යෙන් එකපාරක් හරි මෙතනට ඉතින් යන්නම ඕනි බලලා එන්න තියෙන දේවල්. අපි දැන් ඇතුල් වෙලා තියෙන්නේ. අපි දැන් ඔයාලා දැක්ක පිළිමේ ඇතුළට යන්න පුළුවන් බලන්න. දැන් එතන තමයි යන්නේ. කට්ටිය පිටිපස්සේ. මේ මොනවද නෙමෙයි? කාගෙද දන්නේ අර පුටු? තන හම්දුරේ හිටියා. මේ ඇත්තටම මේක මාර ලස්සනයි මේ. වෝල් එක ඩිසයින් කරලා තියෙන විදිය. මේ ඉන්න සමන්ද්‍රපත් වහන්සේ. පඩිපෙළ දෙන්නේ උදරේ ප්‍රදේශයේ මම ඉන්නේ කියලා ප්‍රදේශයේ ඉස්සරහ දින පුත් ශීර්ෂයේ හතර වෙනවා ඉඳලා පාදේ. මොකද දැන් ඉඳලා පාදේ කියලා බලලා. ඒක තියෙනවා නායකසන්නාසෙට පෙරට කියලා දාගසරණ කියලා හම්බුණා සිවටන් පොලිස් එකේ තැන්පත් කරනවා. එතන ධර්මාසනයක් තැන්පත් කරලා තියෙනවා. සෙනසාර උත්සවයේදී පළමු දර්ශන පවත්වපු ධර්මාසනයක් වගේ විදිහට බලන්න ප්‍රදේශන කියලා දෙන්නේ. ඊටසේ මන්දායි ඉස්සර බලද්දී විශේෂ සංගාමයේ චිත්‍රවල තියෙන්නේ. මහාගණි පඩක් ගත්තාම විශේෂ සාහිත්‍ය මණ්ඩලයක් තියෙනවා. අනිත් අතට සීගරසන් මේ බලන්න මේ වෙඩින්න හිතන හදලා නෙමෙයි. පන්සලේ හාමුදුරුවන්ට මේ අද පොය දවසක් නිසා දාන දෙන්න තමයි මෙහෙම දැක්ස් කරන්නේ. හරි අමුතුයි. මේ පිටිපස්සෙන් තියෙන
හරියටම නම් දන්නේ නැහැ මොකක්ද ඒකට කියන්නේ. පිළිම වහන්සේ ලංකාවේ තියෙන ලොකුම සහ දිගම පිළිම වහන්සේ තමයි. මේ බලන්න මට චූටි යාළුවෙක් ඉන්නවා. මාරියා මාරි මේ පැත්ත බලන්න. හායි කියන්න. අක්කර 100ක් තියෙනවා. නවෝත්පාදන මධ්‍යස්ථානයේ අයියානේ රාවණාසපුර සල්පිය රාවණාසනේ කිරමත් තිබ්බා. කිරම කියන්නේ අයිස්ක්‍රීම්. ඔව් අර අතන තිබ්බේ. අය අර අපි සපත්තු. ඔව් අපි දැක්කා සපත්තු ගලොක්. මම දැක්කා. මේ තියෙන්නේ මොකක්ද? මේ කොටේජ් තියෙන හාමුදුරුවරුන්ගේ ඉන්නේ. අනේ මන්ද මොනවද කියලා කොහොම හරි කොටේජ් කියලා තියෙන්නේ. අස්සනයි. මෙතන වරද වලට දඩ ගහලා තියෙන නෙළුම් මල් කැඩුවොත් දඩය 5000යි. දැන් අක්කට දැම්මද අම සික් කරලා සික් කරලා ඔන්න සික් කරලා එයාගේ ඉතින් අංග දෙක සික් කරලා 10 අර කකුල ගහන දිය මේ බලන්න යාළුවෝ දෙන්නෙක් ඇවිත්. ඒකට එදිම මඩේනාගේ තානාවට පොඩි කින්දයි. නටබුන් කරලා තියෙනවා ඉතින් කොහොමද ඒ කරපයි මොන නටබුන්ද ඒ ළමයි මඩන්නේම නැහැ බලාගෙන හොඳට නම් කරගන්න. ෂෙමි එන්නේ මෙහෙම යා අපි දැන් ඉන්නේ උමන්දාව පැලතවානේ. මේක නම් ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. ඒත් අපි නම් දැන් යන්නේ නැහැ. මොකද මේ පැල තමයි ඉතින් තියෙන්නේ. ඒකට වැඩිය තව කොහෙට හරි ගියා කියලා දැන් අපි යනවා ආයේ ආපු පාර දිගේම. ඔයාලත් එකපාරක් හරි ඇවිල්ලා බලන්න හොඳ ලස්සනයි. ඉස්සරහා ලස්සනයි. මෙහෙනම් ඉතින් පැලහලියේ තමයි තියෙන්නේ. try කරලා බලන්න ඕනේ අර අඟුරු අයිස්ක්‍රීම් එක. චෝකෝල් අයිස්ක්‍රීම් එක. යන් අපි මේ පැත්තට. කොබලන් ඇපල් ඇපල් ඔය අත ගන්න. අත ගන්න. ඔය අත ගන්න. සෙවි නත ගන්න. 120යි. මේවා 250යි. අතන තියෙනවා කොමඩු තියෙනවා, ගොරකා තියෙනවා, එක එක ඒවා තියෙනවා. ඒක 120යි. මේවා ගන්න එපා කියලා නේද? අර 120යි මේවා 250. අපිට හිතා ගන්න බෑ දැන් මොනවද කන්නේ. ඒ ආගෙන් අහන්න බලන්න. වහපුවාම ස්ට්‍රෝබෙරි තියෙනවා. තියෙන්නේ.
මේක ඕක අක්කගේ මන්දිලන් මික්ස් නාට් අනිත් එක නිල් කටරු ඔහොම ඉන්න thank you අපි කන්නේ නිල් කටරු එක කාලා බලමු ආනේ මංගා වැටි යන්න එපා එපා ඔන්න එන්න ඔය වක් කරනවා ඔන්න ඔය පැත්තේ සේරගෙම අයිස්ක්‍රීම් රහ තමයි එන්නේ මේ පැත්තේ මනන් දූරිය රහ. ඒක රහයි. මේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් එක මාම මේක රහයි. ඒක තිත්තයි. ඒක දූරිය රහද? ඒකට දුන්න හැකි 10න් 8ක් විතර නිල් කටරු එකටත් 10න් 7ක් වගේ දූරිය එකට කඩ බෑ. රහයිද? බාන්න ඕක මොනවාද කිරන මේ රාම් මේක රහයි. මේ තියෙන්නේ මික්ස් නට් එක කවුරුවක කියනවා මේක කාලා දෙන්න. මේක හැබැයි රහයි කජු රහයිනේ ඒක රහයි මික්ස් නට් එක. මේ කන්න දෙන්නේ ආ මේ කන්නම් හා. ඒකට දුන්න හැකි 10න් 9ක් ඔය මොනවාද අඟුරු අඟුරු එක මේක නෝ රහයි. මේකත් රහයි හයි දිව කලු වනේ ඔයාගත්ත උනාද මික්ස් නට්ද මේ තියෙන දූරියන් එක කාලා ඉවරයි ඔයා මගේ කවුරුත් නගේ ඒක රහ නැහැ මයි අයියා විතරයි ආව. ඔය මොනවාද ඒක පැන් කජුවේ. බාන්න චොක්ලට් එකක් කාලා බලමු එයා ආලු ආලු ආවා මේකෙන් කන්න දෙක මේ තියෙන චොකෝ එක හරිද? හරිද තින්දිය? ඒක නම් චොක්ලට් රහම කෑවද මේකේ කාලා බලන්න කන්න දියෙන් කතරන්නේ හැටියා කන්න. රහම මොකද්ද ඔයා ඇඟේ හදාගන්න දැන් ආයෙ මඩ රහ මික්ස් නට් එක ඔව් මේක රහයි. මේ කෝ කොලේ ඔයාලත් එනවා නම් මික්ස් නට් එක ගන්න එක රහ කටර එකේ පොඩි තිත්තරක් කෑවද ඔයා අයිස්ක්‍රීම් ඔයා ගත්තද? මේක රහයි. මේක රායි දූරියන් එක කියන්න ගියා මට නම් ඒක දූරියන් රහයි දූරියන් ආසර ඇති ඔව් දූරියන් ආසර තින්න එක රහයි කරා දියුල් එක රහයි. ඔව් ඒ පලන්නේ දියුල් එක. කොබන්ද කොහොම බලන්න? ඒක හරි කරා. ඔය බාත් ඉතුරු වෙන්නේ. ඔව් දැන් වැටලා තියෙන දුක දැක්කම හදින හොලන් එන්න තේ හදන්න ඒ ඒක තමයි මිනිසුන්ට ඇහිඳින්න එපා කියන්නේ. මේවා හදන්න නැත්නම් ඉතුරු වෙන්නේ. ඔව් 5000ක් ගන්න පරහුරුමයි. දුලරයි. දෙන්න. මොනද? අපි අච්චාරු කන්න යන්නේ ඒ මොන අච්චාරුද මික්ස් අච්චාරු මිරිස් නෑ කියලා ගන්න. මට හිතුන්නේ නෑ අපෝ මේ මොනවා ඔව් මේ ඉන්නේ සිරි සමන්තබද්ද හාමුදුරුවන් වහන්සේ. එදා බලන්න දැන් අපි යද්දි වගේ නෙමෙයි එද්දි පුදුම සෙනගක්. මොකද එදා පොය දවසක් නිසා ලේදම් දීමේ වැඩසටහන. අපිට දන්සලා හම්බුණා ගයිස් තේයි සමග hello guys hi මේ
අපිට අමතක නැතර vlog එක කරන්න. දැන් මෙයා තමයි මතක් කරේ. අපි ඉන්නේ කොහෙද මේ? දැන් ඉන්නේ අපි වහකෝට්ටේ. වහකෝට්ටේද කියන්නේ වහකෝට්ටේ. අතන බෝඩ් එකේ වාසල මොකක්ද ගන්නේ නේද? වහකෝට්ටේ පල්ලියේ ඉන්නේ. හරි ලස්සන පල්ලියක් මේක. මෙතනට තමයි කවුද? යුසේවස් පියතුමා ඇවිල්ලා වහකෝට්ටේ. යුසේවස් පියතුමා මොකද කරේ? පූජාවක් තිබ්බ තැනක්. ලස්සන පල්ලියක්. Hi. ඒ කොහෙද යන්නේ? කොහෙද යන්නේ? හැමතිස්සෙම මම YouTube vlog එකක් කරනවා ඩාලේ. මේ විසි මට ඇසෙනවා පෙරහැර ළඟ දාන්න මෙන්න ගහල්දී. මොකද විද්දාන්න මෙන්න ගහල්දී. අර මොකද ඒ කරන්නේ? දැන් අපි ඔපේ. හායි කියන්න. හායි කියන්න. කියන්නකෝ. බයි. එයා ලැජ්ජාශී. හායි. ඒක හොඳයි. මේක නම් මාත් ඉස්මෝ දාගෙන මම ගෙන්නේ. කොහෙන්ද ගත්තේ? හදන්න. ගෙදරින් නෑ. චතුරංග බොනවද? ඒ ටිකක් ඕන. කේවුර බොනා එන්න. මං උමන්දාව ගිහිල්ලා තාපු ගම්බියුවේ මේ මොකද මේ මටත් ඒක අයිස්ක්‍රීම් කන්නේ මම ගෙදරින් ගේන්නේ කොහේ ඒ පොතේ අමතක වෙලා. දාලා. මටත් මේ ඉන්නේ ඉතින් අපි ලෝකයට විස්තර කතා වෙන ගමන් රස ගෲප් ප්ලේන් ටිකක් අපේ අමගෙන් කළු තේ එකක් බොන ගමන්
ඒ සෙට් මෙනු එකනේ. අපි දැන් ආව කණ්ඩලම වැවෙන් නාන්න. වතුර නම් හිඳිලා කියන්නේ වතුර තියෙනවා නාන්න සයිස්. මෙහෙම නෙමෙයිලු මේ සයිඩ් එකම මේ වතුර වලින් පිරෙනවලු වැස්ස කාලේට. දැන් වැස්ස කාලේ නෙමෙයිනේ. ඉතින් වතුර අඩුයි. අස්සන. ඕකේ මේ කිලෝ 60 70ක් අදින්න බෑ. ඔව්. හිටි. වීඩියෝ කරන්න දාර කැමරා ෆෝන් එක කාගෙද? අපි දැන් ආවේ ඉවරයි guys. දැන් කන්න යන්නේ කට්ටිය. පිටිපස්සේ සූදානම් කරනවා කාලා එන්නම් එහෙනම්. බයි. මේ වගේ කෑම එකක් මෙතන ඉඳන් කනවා කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක් තමයි. හිඟන්න වගේ කන එක හරිද? නේ චූටිය කනවා. මරියා කාලේ ඉවර නැද්ද තාම? ෆිනිෂ් නේ දැන්. ඔගේ කන්න දෙයක් නැහැ. අර කොහම අර උඩට ගියානේ මම බයික්. ඒක කැඩිලා යාගේ. ඔව්. පියාඹන්න බැරුව ඇති. අනේ පව්. හොස්පිටල් දාන්න වෙනවා. hello guys. ගොඩ වෙලාවකට පස්සේ මම vlog එක පටන් ගත්තා. කමිලාගේ සපත්තු ගලවලා යන්න ඕනේ. ඔය මකින් ගලවලා කියනවලු තැනක් තියෙනවනේ නැත්තම් දිගටම නැතුව යන්න වෙනවා කියුව තාක්සිලන. දැන් අපි ඉන්නේ දඹුලු විහාරයට ඇවිල්ලා. දැන් යාවි දඹුලු විහාරයට. අපේ අම්ම පිටිපස්සෙන්. මගේ අවුට්ෆිට් එක අද පොය නිසා මේ සෙනග වැඩි. සිල් ගන්න ආපුව ඇති වෙනවා. චයිනා ටෙම්පල් එකක් වගේ. අර ඇතින් පේනවා ගහ පේනවා ලස්සන. අපි යන් ඉස්සරහට. අපි ලබන අවුරුද්ද සිරිපාදයන් පොඩි තුනක් නගලා ලිෆ්ට් එකක් අයි කරන්න තිබ්බේ. අච්චාරු බෑ දැන් කන්න. තමයි සෑහෙන වයසයි බලාගෙන. අලිපට වගේ හිටිය අම්මට. එන පුතේ අබ විනාගේ රසකාරක ඩයිවර්ග මුකුත් නැහැ එන පුතේ රස අච්චාරුවෙම කමුරු පියා 100යි උඩට දාගෙන පුළුවන්. මේ වයසක ආච්චිලත් යනවා. වයසක ආච්චිලත් යනවා අපිට පුරුදු නැහැනේ මේව නැගින්නේ නැහැ. අපි උඩට ගිහින් එන්න ළමයි ව්ලොග් එකට. බයි බයි.
ළමයි සිරිපාද අපි ගින්නේ එකත් මේ වගේ. කොහේ හරි ඊම මොකක්ද කියන්නේ මේකලා තියෙන කට්ටිය දන්නවද මේකේ පඩිපෙළ යනවට වැඩිය ලේසි නිකන් යන පාර දෙන්නේ මම පෙන්නන්නම්කෝ දැන් ඒ පාරෙන් ඉඳලා පඩිපෙළෙන් නම් එන්නේ අමාරුයි. මේ බලනම මේ පඩිපෙළෙන් යනවට වැඩිය මේ පැත්තේ යනවා ලේසි. මෙතන ඒ ඉන්න අයත් කිව්වා මෙතන යන එක ලේසි පඩිපෙළ යනවට වැඩිය. අපි මේ වෙනකම් පඩිපෙළ ආවේ. මේක නෙමෙයි. එහා පැත්තේ පඩිපෙළ ආවේ. මේ කියලා ළමයි අපි දැන්. ළමයි මාරුම view එකක් දැන් මෙතෙන්ට තියෙනවා. අපි ආපු වෙලාවත් එක්ක ඉර බහගෙන යන වෙලාවනේ. ඔන්න බලන්න මම yellow sky එකක් පෙන්නන්නම් දැන්. ටන් ටන් ටන්. හැබැයි පඩිපෙළෙන් ගියා නම් මීට වැඩි උඩට ලස්සනට පේනවා. Wow, this view. This is magical sky. මේක නම් පිස්සු. අපි දැන් ස්කයි view කරන්න අතන්ට යන්න යන්නේ. කොහොම මේ අපේ මල්ලේ දුවමු මිතුර දුවමු. ඔන්න ඔයාලට මැජිකල් ස්කයි එක හරියටම පෙන්වන්න යන්නේ. Wow! How this? බලන්න. මේ දැතලං වීලලං වෙන්න ඕනා මේ හින සැපවින්ම ඉටු වෙන්න ඕනා ගාව සසරේ මළඟ ඉන්න ඕනා හදේ බැඳිලා. අපි දැන් දඹුලු විහාරේ ඉඳන් පල්ලෑට බහින ගමන් ඉන්නේ මේ view එක. ඊටු view නම් පේන්නේ කළුවර. අර ලයිට් පේනවා මෙතන. අපි එහෙනම් යම් පල්ලෑට. goodbye. එකම ගම රුපියල් 100යි. අච්චාරු පිස්සා. එන්න පුතේ රස අච්චාරු එකම ගම රුපියල් 100 පුතේ රස අච්චාරු රුපියල් 100යි. ඔන්න ඉතින් දැන් අපි පරිස්සමෙන් බැස්සා දඹුලු කන්ද නැගලා ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ගෙදර ආපු එක තමයි කරේ රැටත් කාලා. එහෙනම් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. next vlog එකෙන් හම්බෙමු. රැඳිලා ඉන්න මාත් එක්ක give me vlogs.